ගොඩක් සාදරයෙන් පිළිගන්නවා Creative Art Elite YouTube channel එකට. ඉතින් අපේ channel එකේ ප්‍රධාන වශයෙන්ම කතා කරන්නේ CapCut ගැනනේ. CapCut tutorials මේ වෙදි ගොඩක් කරලා තියෙනවා. ඒක නිසා මම හිතුවා මේ topic එක ගැන අනිවාර්යෙන්ම කතා කරන්න ඕනි කියලා. topic එක තමයි සමහරව කියනවා CapCut කියන්නේ ගොඩක් හොඳ software එකක්, හොඳ video edit එකක්. අපිට එකෙන් professional වැඩක් වුණත් කිසිම ගැටලුවක් නැතුව කරගන්න පුළුවන් කියලා. හැබැයි තවත් සමහරව කියනවා CapCut කියන්නේ professional software එකක් නෙමෙයි. අපිට professional වැඩ කරගන්න නම් අනිවාර්යෙන්ම Adobe Premiere, DaVinci Resolve, Final Cut වගේ software එකක් පාවිච්චි කරන්න වෙනවා කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් CapCut එකේ අපිට අවශ්‍ය කරන හැම feature එකක්ම තියෙනවානේ. එහෙනම් ඇයි CapCut software එක professional software එකක් නොවෙන්නේ? මොකක්ද CapCut එක සහ Adobe Premiere, DaVinci Resolve මේ වගේ softwares අතර තියෙන වෙනස? මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයාලට හැකියාව තියෙනවා CapCut පාවිච්චි කරන්න ඕන මොන වගේ වැඩවලටද, Premiere, DaVinci වගේ softwares පාවිච්චි කරන්න ඕන මොන වගේ වැඩවලටද කියලා idea එකක් ගන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි, මුලින්ම මම කතා කරන පොයින්ට් එක තමයි advanced features. ඉතින් CapCut software එක බැලුව බැලමට හැම feature එකක්ම තියෙනවා. මේක ටිකක් feel වෙන්නේ advanced software එකක් වගේ. හැබැයි අපි මුල්ම පොයින්ට් එක කතා කරොත් color grading subject එක සම්බන්ධව නැත්නම් advanced color grading. සාමාන්‍යයෙන් අපි හිතමු Hollywood movies වල ඔයාලා දැකලා තියෙනවනේ color grade තියෙනවා. ගොඩක් ලස්සන ඒ ෆිල්ම් එකේ බලාපොරොත්තු වෙන look and feel එක දෙන්නේ එයාලා color grade එකක් කරනවා. ඉතින් ඒ වගේ advanced color grade එකක් අපිට CapCut එකේ කරන්න පුළුවන්ද? CapCut එකේ කරන්න බෑ. CapCut එකේ තාම තියෙන්නේ බොහොම බේසික්. ඒ කියන්නේ බේසික් කියවට මේකෙන් අපිට දෙයක් කරන්න පුළුවන්. නමුත් අපි කම්පෙයාර් කරොත් ඩිරෙක්ට් මේ software එක DaVinci Resolve වගේ software එකක් එක්ක අපිට කිසිසේත්ම CapCut software එකේ DaVinci එකේ වගේ color adjustment, color grading වලට අදාළ tools අපිට බලා ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි Adobe Premiere එකත්. Adobe Premiere එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන දේවල් අපිට CapCut software එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම ගොඩක් Adobe Premiere compare කරන්නේ නැහැ CapCut එකට. color grading subject එකෙන් color grading එකෙන් අපිට compare කරන්න පුළුවන් හොඳම software එක තමයි DaVinci Resolve. ඉතින් DaVinci Resolve වල තියෙන color grading method එක, tools මේ වගේ දේවල් අපිට කිසිසේත්ම CapCut එකේ බලා ගන්න වෙන්නේ නැහැ. ඊළඟ පොයින්ට් එකට આવොත් advanced audio editing. ඉතින් අපි Adobe Premiere ගත්තත්, අපි DaVinci Resolve ගත්තත් අපිට audio editing පැත්තට පොඩි advanced tools ටිකක් දීලා තියෙනවා. ඒ කියන්නේ අපිට හැකියාව තියෙනවා අපි හිතමු අපේ voice එකක් අපි edit කරනවා කියලා. නැත්නම් podcast එකක් වගේ දෙයක් අපිට පුළුවන් අපේ voice එක ටිකක් enhance කරලා ඒක EQ එකක් දාලා හොඳට fine tune කරන්න. ගොඩක් filters තියෙනවා, ගොඩක් tools වගේ දේවල් තියෙනවා අපිට professional softwares වල. හැබැයි අපි CapCut එකට ගියොත් අපිට CapCut එකේ අපේ voice එක change කරන්න පුළුවන්. අපිට පුළුවන් පොඩි adjustment කරන්න. හැබැයි අපිට අවශ්‍ය කරන exact adjustment එක නැත්නම් audio edit එක කරන්න අවශ්‍ය කරන ගොඩක් tools අපිට CapCut එකේ බලා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කතා කරන්නේ motion tracking නැත්නම් effects සම්බන්ධව. ඔව්, CapCut එකේ effects තියෙනවා. motion tracking කරන්න පුළුවන්. හැබැයි අපි නැවතත් DaVinci Resolve පැත්තට ගියොත් අපිට Fusion කියලා වෙනම අපිට effects create කරන්න page එකක් දීලා තියෙනවා. නැත්නම් tools ටිකක් දීලා තියෙනවා. අපි Adobe Premiere පැත්තට ගියොත් අපිට පුළුවන් Adobe Premiere එකට After Effects link කරගෙන මේ softwares දෙකේ බොහොම ලස්සනට effects වගේ දේවල්, motion tracking මේ වගේ දේවල් create කරන්න. හැබැයි CapCut එකට ගියොත් අපිට professional softwares වල බලා ගන්න පුළුවන් වෙන technique, tools වගේ දේවල්, filters වගේ දේවල් අපිට CapCut එකේ බලා ගන්න වෙන්නේ නැහැ. ඉතින් ප්‍රධාන වශයෙන්ම advanced features වල ඔයාලට පේන්නේ නැති ලොකු different එකක් තියෙනවා. ඉතින් මම තවම හදිස්සි වෙන්නේ නැහැ CapCut professional software එකක්ද නැද්ද කියන්න. හරි, ඊළඟට කතා කරන්නේ export options ගැන. ඇත්තටම CapCut එක ඒ අතින් නම් සෑහෙන පහත මට්ටමක ඉන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපි වීඩියෝ එකක් එඩිට් කරලා මේක එක්ස්පෝර්ට් කරන්න යනවා. අපිට Adobe Premiere මම Adobe Premiere user කෙනෙක් විදිහට අපිට export features ගොඩක් තියෙනවා. ඒ කියන්නේ bitrate එක හදන්න, YouTube වලට upload කරනවා නම් YouTube එකට වෙනම presets තියෙනවා. අපිට Adobe Premiere වල යම් කිසි දෙයක් background remove කරලා PNG නැත්තම් PNG මේකට කියන්නේ transparent විදිහට save කරගන්න ඕන නම් ඒවට අදාළ කරන formats තියෙනවා. තව codecs ගොඩක් තියෙනවා. හැබැයි අපි CapCut එකට આવොත් අපිට බොහොම simple export settings ටිකක් තමයි තියෙන්නේ. අපිට resolution එක හදන්න සහ formats තුනක් විතර අපිට change කරන්න පුළුවන්. මෙන්න මේ වගේ simple settings ටිකක් තියෙනවා. ඉතින් එතනිනුත් අපිට professional software එකක තියෙන export settings CapCut එකේ බලා ගන්න වෙන්නේ නැහැ. හරි, ඊළඟට මම කතා කරන්නේ industry standards ගැන. සාමාන්‍යයෙන් CapCut එක අතිශය ජනප්‍රියයි. කියන්නේ නොදන්න කෙනෙක් නෑ CapCut කියන
CapCut නෙමෙයි CapCut කියන software එක. හැබැයි අපි professional world එකට ගියොත් movie making, film making, wedding video මේ subject එකට ගියොත් ඒ professionals ලා අතරේ recognize software එකක් නෙමෙයි CapCut කියන්නේ. එයාලා අතරේ recognize software එකක් තමයි Adobe Premiere, DaVinci Resolve, Final Cut නැත්නම් Vegas Pro මේ වගේ softwares තමයි professional world එකේ ගොඩක්ම තියෙන්නේ. ඒකට main reason එක තමයි අර ඉහත මම කතා කරපු යම් sections වල නැත්නම් tools වල තියෙන අඩුපාඩුකම් ටික. ඉතින් ඒ අඩුපාඩුකම් ටික හැදිලා CapCut එක යම් තාක් දුරකට එන තාක් මම හිතන්නේ මේක professional world එකේ recognize software එකක් විදිහට හඳුන්වයි කියලා. ඉතින් මෙතනදී අපි කතා කරපු හැම දෙයකින්ම අපිට තහවුරු වෙන දෙයක් තමයි CapCut කියන්නේ professional software එකක් නෙවෙයි. professional softwares කියන්නේ Adobe Premiere, DaVinci Resolve, Final Cut, Vegas Pro මේ වගේ softwares වලට තමයි professional softwares කියන්නේ සහ industry එකේ professional වැඩවලට පාවිච්චි කරන්නේ මෙන්න මේ softwares ටික. ඉතින් ඇත්තටම CapCut එක එතකොට මොකක්ද? CapCut එක හරි නැද්ද? CapCut පාවිච්චි කරන්න එපාද? CapCut කියන්නේ හොඳ tool එකක්. හැබැයි මම හිතන විදිහට CapCut tool එක TikTok එකට අනුබද්ධයිනේ. ඉතින් මේ CapCut tool එකේ තියෙන main focus එක මට පේන විදිහට professional industry එක නෙවෙයි. එයාලගේ main focus එක තමයි social media content game එක. ඒ කියන්නේ CapCut කියන video edit එක fine tune කරලා තියෙන්නෙම social media content creations වලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු අපි mobile phone එකෙන් video එකක් කරනවා. අපිට CapCut software එකට මේක add කරලා අපිට එක click එකකින් හැමදේම කරගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය professional software එකක transition එකක් දානවා නම් එක්ක අපිට plugins දාන්න සිද්ධ වෙනවා නැත්නම් අපිට සිද්ධ වෙනවා එක নানা ප්‍රකාර සංකීර්ණ වැඩ ටිකක් කරන්න සිද්ධ වෙනවනේ. හැබැයි CapCut එකට ගියාම transition එක ක්ලික් කරපු ගමන්ම අපිට ඕන තැනට transition එක add වෙනවා. ඒක ලස්සනට preview බලා ගන්නත් පුළුවන්. අපිට text effects වගේ දේවල්, එතකොට color grading LUTs වගේ දේවල් ඕන නම් ඒවා එක ක්ලික් එකකින්, ඒ කියන්නේ එක touch එකකින් අපිට apply කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් video editing සම්බන්ධව professional skill එකක් නැති සහ social media content creators ලා අතරේ තමයි මේ software එක ප්‍රධාන වශයෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම CapCut එකේ main goal එකත් professional software එකක් වෙන එක නෙමෙයි. එයාලගේ main goal එක තමයි social media content creation game එකේ king වෙන එක. මේ විදිහට ප්‍රධාන වශයෙන්ම කරන්න තව reason එකක් වුණා. ඉතින් ඔයාලා ඇත්තටම video editor කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයාගේ skill එක professionally improve කරගන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔයාලා සමහරලාට CapCut කියන්නේ wow නියම software එකක් කියලා CapCut පැත්තට යන්න පුළුවන්. ඉතින් ඔයා අනිත් professional softwares ඉගෙන ගන්න නැතුව CapCut වගේ social media content create කරන software එකකට ලොකු අවධානයක් දෙන්න ගියොත් ඔයා බලාපොරොත්තු වෙන professional skill එක ඔයාට හදාගන්න බැරි වෙනවා. ඉතින් ඔයා decide කරන්න ඔයා professional video editor කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවනම්, ඒ කියන්නේ music video, wedding video, movies වගේ edit කරන්න දවන්ත ශේෂ්ත්‍රයකට යන්න බලාපොරොත්තු වෙනව නම් අනිවාර්යෙන්ම DaVinci Resolve, Premiere Pro, Final Cut Pro, Vegas Pro මේ වගේ ප්‍රසිද්ධ software එකක් ඉගෙන ගන්න. විශේෂයෙන්ම color grading වගේ කරන්න බලාපොරොත්තු වෙනව නම් DaVinci Resolve වගේ software එකක් පුරුදු වෙන එක ගොඩක් හොඳයි. මොකද industry standard color grading tools තියෙන අපිට බලා ගන්න පුළුවන් software එකක් තමයි DaVinci Resolve කියන්නේ. ඉතින් ඒක නිසා professional softwares පාවිච්චි කරන්න. ඒ අතරේ ඔයා content creation කරනවා නම්, ඔයාලට easy method එකකට මොන හරි දෙයක් කරගන්න ඕන නම් ඔන්න ඔයාට CapCut පැත්තට ඔලුව දාලා ඒ වැඩේ කරගන්න chance එක තියෙනවා. ඉතින් දැන් ඔයාලට වෙනස පැහැදිලි වෙනවා ඇති. CapCut කියන්නේ professional මට්ටමේ software එකක් නෙමෙයි. ඒක social media content creating tool එකක්. සහ professional softwares කියන්නේ Adobe Premiere, DaVinci Resolve වගේ අති දැවැන්ත සංකීර්ණ tools තියෙන සහ හැම වැඩකටම අවශ්‍ය කරන හොඳ fine tune වෙච්ච tools තියෙන editors වලට තමයි අපි professional softwares කියන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම comment කරන්න ඔයාලට මේ සම්බන්ධව මොකක්ද හිතෙන්නේ. ඉතින් මෙච්චර කාලයක් ඔයාලා CapCut ද පාවිච්චි කරේ, Premiere ද පාවිච්චි කරේ, මොකක්ද පාවිච්චි කරපු video edit එක. මේ හැම දෙයක්ම අපි comment section එකේ කතා කරමු. ඒ වගේම තමයි මොනා වුණත් CapCut ඔයාලට ඉගෙන ගන්න ආසාවක් තියෙනවා නම් අපේ channel එකේ tutorial set එකක්ම කරලා තියෙනවා. මෙන්න මේ playlist එක follow කරොත් ඔයාලට හැකියාව තියෙනවා CapCut මුලින් ඉඳලා ඉගෙන ගන්න. ඒ වගේම කොහොමද green screen line කරන්නේ, audio edit කරන්නේ, මේ හැම දෙයක්ම මේ playlist එකේ include වෙලා තියෙනවා. දැන්ම click කරලා බලන්න පටන් ගන්න.